හෙලෝ කොහොමද ඔයාලට? ඔන්න මම අදත් ඇවිල්ලා ඉන්නවා පොතක් ගැන කතා කරන්න ඔයාලත් එක්ක. ඉතින් අද නම් කතා කරන්න යන්නේ මම හොල්මන් නවකතාවක් ගැන. මෙන්න මේ පොත ගැන තමයි අද අපි කතා කරන්න යන්නේ. ඉතින් මොකද්ද මේ පොතේ නම? The Omen. මේ පොත 1976 ලියවුණු පොතක්. මේ හොල්මන් නවකතාව ලියන්නේ ඩේවිඩ් සෙල්ට්සන් කියන ඇමරිකානු ජාතික නවකතාකරුවා විසින්. ඉතින් මෙයා නවකතාකරුවෙකු පමණක් නෙමෙයි, තිර පිටපත් රචකයෙක්. ඉතින් The Omen මේ නවකතාවක් පමණක් නෙමෙයි, මෙහි චිත්‍රපටයත් 1976 දී තිරගත වෙලා තියෙනවා. ඉතින් මේ විශේෂත්වය වන්නේ චිත්‍රපටය The Omen චිත්‍රපටය විකාශය වීමට සති කිහිපයකට කලින් තමයි මේ නවකතාව බෙදා හැරලා තියෙන්නේ. ඉතින් අර චිත්‍රපටයට ප්‍රචාරණයක් වශයෙන් තමයි මේ නවකතාව නිකුත් වෙලා තියෙන්නේ. ඉතින් චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නේ රිචඩ් ඩොනර් කියන ඇමරිකානු ජාතික චිත්‍රපට අධ්‍යක්ෂකවරයා. ඉතින් මේ කතාවේ සිංහල පරිවර්තනය තමයි මේ මල් ළඟ තියෙන්නේ. සිංහල පරිවර්තනය මේ කතාව සිංහලයට පරිවර්තනය කරන්නේ කුමාර සිරිවර්ධන කියන මහත්මයා. ඉතින් ඔයාලට මෙන්න මේ පොතේ මේ පිටුවේ දැක්වෙනවා මේ කතාවේ නවකතාකරුවා ඩේවිඩ් සෙල්ට්සන්, ඇමරිකානු ජාතික නවකතාකරුවෙක්. ඒ වගේම මේ කතාව සිංහලයට පරිවර්තනය කරලා තියෙන්නේ මෙන්න මේ කුමාර සිරිවර්ධන කියන කතුවරයා. ඉතින් මේ පොත ගත්තහම මේක හඳුන්වන්නේ අද්භූත නවකතාවක් කියලා. හරිද? ඉතින් මේ පොතේ කතාවක් තියෙනවා. හරිම බය හිතෙන කතාවක් තියෙනවා. හරිද? ඉතින් මම දැන් මේ කතාව ඔයාලට පැහැදිලි කරන්නම්. මේ පොතේ චරිත කිහිපයයි ඉන්නේ. මේ පොතේ ඒ චරිත කිහිපය ඒ සිද්ධි එක්ක ඔයාලට බය හිතෙන, ඒ වගේම කුතුහලයෙන් යුතුව මේ කතාව කියවගෙන යන්න පුළුවන්. බය ඇති වෙනවා, ඒ වගේම අභිරහස් සිද්ධි වෙනවා. එතකොට එක ගැටලු निराකරණය කරගෙන අන්තිමේ බය හිතෙන තැන් එක ගැටලු ඒ දේවල් निराකරණය කරගෙන අවසානයේට මොනවා වේද කියන දේ අපට දැනෙනවා. ඉතින් මේ කතාවේ චරිතයක් තමයි රොබර්ට් තෝන් කියන්නේ ඇමරිකානු ජාතික ඇමරිකාවේ රාජ්‍ය තාන්ත්‍රිකයෙක්. ඉතින් එයාගේ විදිහත් එක්ක ඉතාලියේ තමයි ජීවත් වෙන්නේ. හරිද? ඉතින් මේ දෙන්නට පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මෙයාලට බිහි වෙන්න ඉන්න දරුවන් ගබ්සා වෙනවා. විශේෂයෙන්ම මේ කැති, තෝන්ගේ බිරිඳ කැති දරුවන් බිහි කරන්න යද්දී එයාගේ දරුවන් ගබ්සා වෙනවා. ඉතින් මේ වගේ සිද්ධි දෙකකටම මෙයාලා මුහුණ දෙනවා. ඉතින් තුන්වෙනි දරුවා මේ ලැබීම සඳහා කැති රෝහල්ගත කරනවා. ඉතින් අවාසනාවට වගේ එයාගේ තුන්වෙනි දරුවත් මල දරු උපතක් බවට පත් වෙනවා. ඉතින් මේ සිද්ධියත් එක්කම මේ තෝන්ට, කියන්නේ කැතිගේ ස්වාමි පුරුෂයා රොබර්ට් තෝන්, මම තෝන් කියලා කියන්න, තෝන්ට පූජකවරයෙක් මේ උපතේදී මව මැරුණු දරුවෙක් මේ තෝන්ට ලබා දෙනවා හදාගන්න. ඉතින් මෙයා කරන්නේ අර මල දරුවත් සමග මේ දරුවා මාරු කරලා කැතිට ලබා දෙනවා මේ එයාගේ ඉපදුන දරුවා කියලා. ඉතින් මේක රහසක් හැටියට තියාගන්න තෝන් කටයුතු කරනවා. ඉතින් මේ දරුවගේ නම තමයි ඩේමියන්. මේ ඩේමියන් කැති සහ තෝන් සමග ඒ පවුලේ හැමෝගේ ආදරය ඇතුව ඔන්න වැඩෙන්න ගන්නවා. ඉතින් මම කිව්වනේ මේ තෝන් ඇවිල්ලා රාජතාන්ත්‍රිකයෙක් කියලා. ඉතින් මෙයා ප්‍රභූ පවුලක කෙනෙක්. මෙයාලා ඇවිල්ලා ප්‍රභූ පවුලක්. දැන් ඩේමියන් හැදී වැඩෙන්නේ මේ ප්‍රභූ පවුලක ප්‍රසිද්ධ පවුලක්. ඉතින් මේ ඩේමියන්ව බලා ගන්න ආයා කෙනෙක් ඉන්නවා. ඩේමියන්
ඒ ඉන්න මන්දිරේ වැඩ කරන සේවකයෝ ඉන්නවා. ඉතින් මේ ඩේමියන් වටේ ඉන්න අයට කාලයක් යද්දි තේරෙනවා මේ ඩේමියන් කියන්නේ සාමාන්‍ය දරුවෙක් නෙමෙයි, එයා අසාමාන්‍යයි කියලා. ඉතින් ඒකට හේතුව තමයි මේ ඩේමියන් ඉන්න පරිසරය ආවට මිනිස්සුන්ට සත්තුන්ට ඇතිවන කරදර, එතකොට එක සිද්ධි නිසා මෙයාලට තේරුම් යනවා ඩේමියන් කියන්නේ අනිත් දරුවන්ගෙන් විශේෂ වෙන කෙනෙක් කියලා. ඉතින් මේ දේ තෝන්ට සහ කැතීටත් කාලයත් එක්ක තේරුම් යනවා. ඉතින් ඩේමියන් නිසා මෙයාලට ලොකු ඛේදවාචකයකට මුහුණ දෙන්න වෙනවා. ඉතින් ඒ කතාව තමයි මේ පොතේ අන්තර්ගත වෙලා තියෙන්නේ. ඉතින් අවසානයේ මොනවා වෙයිද? තෝන් මොන වගේ තීරණයක් ගනීද මේ දරුවා සම්බන්ධයෙන්? මොකද එයා දන්නවනේ මේ දරුවා හදාගන්න ගත්ත දරුවෙක්. එතකොට කැති ඇත්ත දැනගනීද? එතකොට මොන වගේ දේවල් එයාලට මුහුණ දෙන්න වෙයිද? මේ දරුවා කවුද කියන දේවල් පිළිබඳව මේ පොතේ කුතුහලයක් එක්ක ඔයාලට කියවන්න පුළුවන්. සමහර සිද්ධි හරිම භයානකයි. ඒ කියන්නේ අර අద్භූත දේවල් සිද්ධ වෙනවා. මිනිස්සුන්ට එහා ගියපු ඒ කියන්නේ යක්ෂයෝ, එතකොට දෙවියෝ කියන ඒ සංකල්ප ඇඳගෙන ඒ දේවල් එක්ක මේ අර ඒ වගේම අර අභිරහස් බවක් තියෙනවා. ඊළඟට වෙන්නේ මොනවද කියන කුතුහලය තියාගෙන ඉතින් කියවන්න පුළුවන්. හොඳ හොල්මන් නවකතාවක්. ඔන්න හොල්මන් නවකතා කියවන අයට මේ පොත ඉතාම හොඳයි. ඒ හොල්මන් කතාවලට විශේෂයෙන් කැමති අයට. ඉතින් මේ කතාව කියවපු අයත් ඇති. ඒ වගේම මේ කතාවේ මං කිය චිත්‍රපටයේ දී ඕමන් කියන චිත්‍රපටය බලපු අයත් ඇති. ඒ අය කතාව දන්නවා ඇති. එතකොට විශේෂයෙන්ම මේ කතාවේ මේ අර කතාව වෙන්නේ මේ සාතන්ගේ පුත්‍රයා මේ ලෙස සැලකෙන ඇන්ටික්‍රයිස්ට් කියන චරිතය ගැන. ඉතින් අර මේ කතාවේ පෙන්වන්නේ අර ඩේමියන් කියන දරුවා ඇන්ටික්‍රයිස්ට් නැත්තම් සාතන්ගේ පුත්‍රයෙක් කියලා. ඉතින් අර නරක හොඳ නැති දේවල් විස්තර කරන්න තමයි අර ක්‍රිස්තියානි ආගමේ සාතන් කියන සංකල්පය භාවිත කරන්නේ. ඉතින් මේ සාතන් කියන සාතන්ගේ සලකුණ කියලා තමයි මෙන්න මේ සලකුණ අපිට ගන්න පුළුවන්. ඒ කියන්නේ නරක සාතන් කියන ඒ දේවල් පිළිබිඹු කරන සංකේතයක් වශයෙන්. ඉතින් මේ කතාව ගත්තාම මේ ප්‍රධාන තේමා කිහිපයක් තියෙනවා. එකක් තමයි යහපත හා අයහපත අතර සටනක් මේ කතාවේ පෙන්නනවා. ඒ වගේම ඇදහිල්ල හා සැකය ගැන මේ කතාවේ පෙන්වලා දෙනවා. ඒ වගේම දෙමාපිය ආදරය, ඒ වගේම ඉරණම නැත්තම් දෛවය කියන දේ සම්බන්ධයෙන්ුත් සිද්ධි කොට නැගිලා මේ කතාවේ අපට පෙන්වලා දෙනවා. ඉතින් ඒ දේවල් වගේම මේ කතාව දැන් අපි හොල්මන් කතාවක් කිව්වට මේ කතාව ඒ හොල්මන් කතාවල විවිධ ප්‍රභේදවලට අපිට බෙදා වෙන් කරලා හඳුනා ගන්න පුළුවන්. එකක් තමයි මේක අద్භූත හොල්මන් කතාවක් කියලා කියන්න පුළුවන්. ඇයි අපි මේකට අద్භූත හොල්මන් කතාවක් කියන්නේ? ඒ කියන්නේ අපිට මේ කතාවේදී අර මිනිස්සුන්ට එහා ගිය බලවේග, ඒ කියන්නේ අසාමාන්‍ය, يعني දෙවියන්, යක්ෂයන් වගේ බලවේග ගැන ඒ දේවල් එකතු වෙලා මේ කතාව හැදිලා තියෙනවා. ඉතින් ඒ හින්දා අපිට මේ හොල්මන් කතාව අద్භූත හොල්මන් නවකතා නැත්නම් සුපර් නැචරල් හොල නවල් එකක් කියලා අපිට කියන්න පුළුවන්. ඒ වගේම තමයි මේ කතාව මනෝවිද්‍යාත්මක හොල්මන් කතාවක් කියලා කියන්න පුළුවන්. සයිකොලොජිකල් නවල් හොරර් නවල් එකක් කියලා. ඉතින් මේ කතාවල චරිත අර සමහර සිද්ධියක මේ කතාවේ ගලා යෑමත් එක්ක එයාලා බය, සැක, මානසික පීඩනය වගේ දේවල් එක්ක මේ මූණ දෙන හැටි මේ කතාවේ දක්වලා තියෙනවා. ඉතින් මේ සයිකොලොජිකල් හොරර් නවල් එකක් කියලා අපිට මේ කතාව හඳුන්වන්න පුළුවන්. ඒ වගේම තමයි මේක රිලිජියස් හොරර් නවල් එකක් කියලත් අපිට පේනවා. ඉතින් අර විශේෂයෙන්ම ක්‍රිස්තියානි ධර්මයේ ක්‍රිස්තියානි ආගමේ අර සංකල්ප වෙන ඇන්ටික්‍රයිස්ට්, සාතන්, අනාවැකී වගේ අර ඒ දේවල් මෙන්න මේ කතාවේ අඩංගු වෙලා තියෙනවා. ඒ නිසා මේක ආගමික හොල්මන් නවකතාව කියලා අපිට කියන්න පුළුවන්. ඒ වගේම මේක අභිරහස් හොල්මන් නවකතාවක්. නැත්නම් ත්‍රිලර් අභිරහස් හොල්මන් නවකතාවක් කියනවා. ඒකට හේතුව තමයි මේකේ සමහර සිද්ධි, කියන්නේ මරණ වෙනවා, අනතුරු, ඒ දේවල් වලින් අර
සත්‍ය මොකක්ද කියලා සෙමෙන් එක ගැටලු ලිහි මේ සත්‍ය සොයාගෙන යෑමක් තියෙනවා මේ කතාවේ. ඉතින් අර කුතුහලයත් එක්ක මේ කතාව කියවන්න පුළුවන්. අන්න ඒ නිසා අභිරහස් හොල්මන් නව කතාවක් හැටියට ගන්න පුළුවන්. ඉතින් මේ කතාව හොල්මන් නවකතාව ආස කෙනෙක්ට කියවීමට සුදුසුයි. ඉතින් මේ කතාව වෙල සත්‍ය කතාවක් නෙමෙයි, මේ කතාව වෙල ප්‍රබන්ධයක්. හරිද? ඉතින් අර ගොඩක්ම අර සාතන් නැත්තම් සාතන්ගේ පුත්‍රයා ලෙස සැලකෙන ඇන්ටික්‍රයිස්ට් කියන චරිතය වටා ගෙතුණු කතාවක්. ඉතින් මේක මං කිව්වා චිත්‍රපටයකුත් තියෙනවා කියලා. ඉතින් මේ පොත කවුරු හරි කියවලා තියෙනවා නම් එයාලට දැන් මතක ඇති මොකද්ද මේ පොතේ වෙන්නේ කියලා. ඉතින් පොත අරගෙන කියවන්න. බය හිතන අයද විශේෂයි.